අයිබෝන් ඉතින් හැමෝටම ඔන්න අද අපි ආවා පූල් පම්ප් එක සහ ගාඩන් එකේ තියෙන ලයිට් ඔටෝමේෂන් කරන්න. ඉතින් අපි අද පාවිච්චි කරන්නේ මෙන්න මේ T2 කියන ස්මාර්ට් ඩිවයිස් එක. ඉතින් දැන්ටමත් දන්නවා මම අකාරා ඩිවයිස් ගැන තමයි මගේ YouTube channel එකේ මම දාන්නේ. ඉතින් මම දැන් අද ගෙනාවා T2 කියන මොඩියුල් එක. ඉතින් මේකේ රිලේ දෙකක් තියෙනවා. ඉතින් අද අපි බලමු කොහොමද මේ පැනල් එකට මේක සයි කරන්නේ සහ අපි කොහොමද මේක ඔටෝමේෂන් කරන්නේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් පම්ප් එකකට උනත් මේක සවි කරන්න පුළුවන්. මොකද මේකේ ඇම්පියර් 16ක් වගේ ගන්නවා එක රිලේ එකක්. ඉතින් ඒකින්ද හොඳටම ප්‍රමාණවත් මේක. ඉතින් තව අපිට මේ සිලෙක්ටර් ස්විච් වලින් වැඩ කරන්න හදන්න ඕන. සිලෙක්ටර් ස්විච් වලින් කියන්නේ මෙනුවල් දාපුවම සිලෙක්ටර් ස්විච් වලින් වැඩ කරන්න හදා ගන්න ඕන. ඉතින් මේකේ ඒකට අපිට ඔප්ෂන් එකක් දීලා තියෙනවා S1 S2 common කියන එක. ඉතින් අපිට ඒක සවි කරන්නත් පුළුවන් මේකට. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද මේක අපි සවි කරන්නේ සහ කොහොමද මේක අපි ෆෝන් එකට කන්ෆිගර් කරන්නේ ෆෝන් එකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා අපි බලමු. ඉතින් අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕන මේ පූල් එකේ අන්ඩර්වෝටර් ලයිට් සෙට් එකක් තියෙනවා. ඒකේ කන්ටැක්ට් වෙන කන්ටැක්ටර් එක සහ පම්ප් එකේ කන්ටැක්ටර් එක හොයාගන්න ඕන. අපි මේ පැත්තේ තියෙන සිලෙක්ටර් ස්විච් වලින් අපි මේ තමයි ෆිල්ටර් පම්ප් ඒ තුන්වෙනි කන්ටැක්ටර් එක තමයි එකක් සහ අනිත් එක අපි මම හිතන්නේ මේක කියලා. ඔව් මේ තියෙන UV ලයිට් එක කියන්නේ අන්ඩර්වෝටර් ලයිට්. ඉතින් මේ දෙක තමයි අපිට ස්මාර්ට් කරගන්න ඕන. ඉතින් මේ දැනට මේ දෙකම වැඩ කරන්න මේ මැනුවල් ටයිමර් එකකින්. මේ තියෙන මැනුවල් ටයිමර් දෙක. ඉතින් මේක අපිට මැනුවල් ටයිමර් අවශ්‍ය නැහැ දැන්. මොකද අපේ රිලේ එක සවි කරාට පස්සේ අපිට ෂෙඩියුල් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකින්ද අපි මේක ඩිස්කනෙක්ට් කරනවා මේ දෙක. සහ අපි මේ කන්ටැක්ටර් දෙක ස්මාර්ට් කරනවා. ඔන්න දැන් අපි නියුට්‍රල් එකයි පේස් එකයි ගෙනාවා. සිලෙක්ටර් ස්විච් දෙකම මෙතෙන් අරන් ඇවිල්ලා තියෙනවා 34 39. එතකොට මේ කන්ටැක්ටර් එකේ A1 අපි මෙතෙන්ට අරගෙන අවිල්ලා තියෙනවා. දැන් අපි මේ ඩිවයිස් එක මේක ඇතුලේ හයි කරන්නේ නැහැ. මොකද මේකට අපේ හබ් එක හරහා මේකට සිග්නල් එකක් දෙන්න ඕන. එතකොට මේ අපි මේක හයි කරලා ඉවරලා මේක ඇතුලේ වහපුවාම මේක සමහර විට ඩිලේ වෙන්න ඉඩ තියෙන නිසා අපි පොඩි බොක්ස් එකක් මේ උඩින් ගහ ගන්නවා. උඩින් ගහගෙන ඉවරලා ඒකට ප්ලාස්ටික් බොක්ස් එකක් ගහලා ඒකට තමයි මේක සවි කරන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ තව ලයිටින් සිස්ටම් එකකුත් තියෙනවා. ලයිටින් සිස්ටම් එකත් අපි ස්මාර්ට් කරගන්න ඕන. මේ තනි කන්ටැක්ටර් එක T2 දෙකක් හයි කරගත්තා. එකක් ලයිට් වලට අනිත් එක වෝටර්ෆෝල් එකට. ඔන්න දැන් අපි එකක් ඔන් කරගත්තාම මේක ඉතින් මේ තනි බටන් එකක් තියෙන හින්දා දෙකම ඔන් වෙනවා. හරිද? දැන් වෝටර්ෆෝල් එක ඔන් වුණා. පේනවා ඇති වෝටර්ෆෝල් එක. ඉතින් ඔන්න ඔහොම තමයි අද අපේ වැඩේ ඉවරුනේ. ඉතින් ෆෝන් එකට කන්ෆිගරේෂන් කරන එකක් සමහරට ගෙන්න බැරි වෙයි. කමන්න නැහැ. ඉතින් ආයෙත් දවසක හම්බ වෙනකන් අදට අපි සමු ගන්නවා. ඉතින් මගේ වීඩියෝත් එක රැඳිලා ඉන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඉතින් මාව subscribe කරලා තියාගන්න. මේ වගේ educational video මම හැමදාම අරගෙන එනවා. ඉතින් ඔයාලා ගෙදරත් ස්මාර්ට් කරගන්න ඕන. මගේ වීඩියෝ බලන්න කියලා ආරාධනා කරගම අදට අපි සමු ගන්නවා.